මෙවන් දේශනාවක් සවනත වැකින්නට තරම් පුණ්‍යවන්ත වූත් භාග්‍යවන්ත වූත් මිත්‍රවරුනි, දානය කියන වචනය ඇසුණු සැනින් අපේ මතකයට එන්නේ යමෙකුට යමක් පිරිනැමීමක් පමණයි. නමුත් උතුම් ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයේ තුල දානය යන්නට මීට වඩා ගැඹුරු සහ දාර්ශනික අර්ථයක් ලබා දී තිබෙනවා. අද අපි මේ වීඩියෝවෙන් මුලින්ම විමසා බලන්නේ ඒ උතුම් අරුත් පිළිබඳ. දානය යනු අත්හැරීමයි. ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයට අනුව දානය හඳුන්වන ප්‍රබලතම වචනය වන්නේ ඡාග යන්නයි. මෙහි සැබෑ අර්ථය බාහිර වස්තුව දීම පමණක් නොව ඒ වස්තුව කෙරෙහි සිතේ ඇති ලෝභය සහ මසුරුකම හෙවත් මච්චරිය අත්හැරීමයි. දානය යනු ඔබේ අත්ල දිගු කිරීමක් නොව ඔබේ සිත නිදහස් කරගන්නා මාවතයි. බෞද්ධ දර්ශනය තුල දීම ප්‍රධාන ක්‍රම දෙකකට විග්‍රහ කරන්න පුළුවන්. බුදු, පසේ බුදු, මහා සංඝයා වැනි තමාට වඩා සිල් ගුණයෙන් වැඩි උත්තමයන්ට පිරිනැමෙන දාන, පූජා බුද්ධියෙන් පිරිනමන දාන ලෙසත් සංසතුන් ආදී තමාට වඩා අසරණ සත්වයන්ට හෝ පුද්ගලයන්ට කරුණාවෙන් යමක් දීම අනුග්‍රහ බුද්ධියෙන් පිරිනමන දාන ලෙසත් විග්‍රහ කරන්න පුළුවන්. බුදුදහම තුල දානය ප්‍රධාන කොටස් තුනකට බෙදා අර්ථ දක්වනවා. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් සහ වාසස්ථාන වැනි භෞතික වස්තුන් පූජා කිරීම ආමිස දානය වශයෙන් උත්, ජීවිතයකට නිවැරදිව මඟ පෙන්වන නොදන්නා අයට ධර්මය කියා දීම, යහමඟ පෙන්වීම, ආර්ය මාර්ගය පැහැදිලි කිරීම ආදී සිදු කිරීම ධර්ම දානය වශයෙන් උත් හඳුන්වනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දානයන් පරදා ධර්ම දානය ජය ගන්නා බව බුදුවරුන්ගේ අනුශාසනාවයි. තුන්වැන්න තමයි මහා දානය හෙවත් අභය දානය. ත්‍රිපිටකයේ එන තවත් සුවිශේෂී අර්ථයක් වන්නේ අභය දානයයි. මෙය දෙආකාරයකින් විස්තර කරන්න පුළුවන්. පංචශීලයේ සුරක්ෂා කිරීම තුළින් සත්වයන්ට මරණ බිය, සොර බිය ආදී වශයෙන් වූ බියක්, හිංසාවක් සිදු නොවන බවට තහවුරු කිරීම පළමු ආකාරයයි. කිසියම් ජීවියෙකු කිනම් හෝ හේතුවක් නිසා මරණයට කැප වී ඇති මොහොතක එකී සත්වයාගේ ජීවිතය බේරා ගැනීම දෙවන ආකාරයයි. දානය පිළිබඳ සාකච්ඡා කිරීමේදී දානය පාරමිතාවක් ලෙස බෝසත්වරුන් පුරන ලද ආකාරය කිව යුතුමයි. ලෞතර සම්මා සම්බුද්ධත්වය ලබන්නට පෙරම් පුරන බෝසත්වරුන් අනුපිළිවෙලින් සම්පූර්ණ කරනු ලබන දස පාරමිතාවන්හි මුලින්ම සම්පූර්ණ කරනු ලබන පාරමිතාව වන්නේද දාන පාරමිතාවයි. තමා සතු භෞතික වටිනාකමක් සහිත ආහාර, ගේ දොර, වතු පිටි ආදී දේ දන් දීම දාන පාරමී වශයෙන්ද, තමාගේ ශරීරයේ ඇස, කන ආදී වශයෙන් ඇත්තා වූ ශරීර අවයව දන් දීම දාන උපපාරමී වශයෙන්ද, තමාගේ ජීවිතය පවා දන් දීමේ හැකියාව පරමත්ත පාරමී වශයෙන්ද තුන් ආකාරයකින් බෝසත්වරු දාන පාරමිතාව සම්පූර්ණ කරනු ලබනවා. ලෝකයේ සත්වයෝ කුලයෙන්, රූපයෙන් හෝ ශක්තියෙන් වෙනස් වුවත් බුදුවරුන්ගේ දේශනාවන්ව ඔවුන් සියල්ලන්ම එකම පොදු කරුණකින් සමාන වන බව තහවුරු කරනවා. ඒ තමයි සබ්බේ සත්තා ආහාරට්ටිතිකා හෙවත් සියලු සත්වයන් ආහාරය මත යැපෙන බව. ඒ නිසාම ආහාර දන් දෙන්න යන පුණ්‍ය සිතුවිල්ලයි ශ්‍රද්ධාවන්ත හිතක ඇති විය යුත්තේ. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපඤ්ඤාසකයේ විභංග වග්ගයේ 142 වන සූත්‍රය වන දක්ඛින විභංග සූත්‍රයේන අපූර්ව කතාවක් මම ඔබට මේ මොහොතේ කියනවා. අපි ගෞතම තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ කපිල වස්තුපුර නිග්‍රෝධාරාමේ වැඩවසන අවස්ථාවක්. මෙන්න මේ අවස්ථාවේ මේ දක්ඛිනා විභංග කියන සූත්‍ර දේශනාව සිද්ධ කරන්න හේතුපාදක වන කතා ප්‍රවෘත්තියක් මේ ආකාරයෙන් සිද්ධ වෙනවා. සිද්ධාර්ථ කුමාර උප්පත්තියෙන් දින 7කට පස්සේ Tamanගේ ආදරණීය මව කලුරිය කරන්නට යෙදෙනවා. ඒ මහා මායා දේවිය කලුරිය කරයින් පස්සේ මේ සිද්ධාර්ථ කුමාරයා රැක බලා ගන්නේ Tamanගේ සුළු මව වෙච්ච මහා ප්‍රජාපති ගෞතමී දේවිය විසින්. ඉතින්
මේ කපිලවස්තුපුර නිග්‍රෝධාරාමේ තථාගතයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වැඩවසන බව දැනගෙන මේ මහා ප්‍රජාපති ගෞතමී දේවිය විසින් තමන්ගේ සුරතින්ම මසා නිම කළ චීවරයක් බුදුරජාණන් වහන්සේ වෙතම පිළිගැන්වීම සඳහා රැගෙන එනවා. මෙහෙම චීවරය රැගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ගෞතමිය ඉල්ලීමක් කරනවා. තථාගතයන් වහන්සේ මගේ සුරතින්මයි මේ නිමෝම නිර්මාණය කරේ. මේ සුර නිර්මාණය කළේ මගේ සුරතින්මයි. මේ චීවරය ඔබ වහන්සේම පිළිගන්නාසේක්වා කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මෙහිම අනුකම්පාවෙන් පිළිගන්න කියලා ඉල්ලීම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෞතමිය ඔය චීවරය මහා සංඝයාට දානයේ පිණිස පරිත්‍යාගයේ පිණිසම පූජා කරන්න. මේ විදිහට තෙවරක්ම මේ ගෞතමිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ඔබ වහන්සේම මේ චීවරය පිළිගන්න කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ තෙවරදීම නැත්නම් තුන් අවස්ථාවෙදිම දේශනා කරේ ගෞතමිය ඔය චීවරය මහා සංඝයා උදෙසා පූජා කරන්න කියන කාරණාව. කොහොම වුණත් තුන්වෙනි වතාවෙන් පස්සේ ආනන්ද ස්වාමින් වහන්සේ නැත්නම් අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ මේ කාරණාවට මැදිහත් වෙනවා. බුදුරජාණන් වහන්සේට සැලකර සිටිනවා තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ ගිහි කාලයේදී සිද්ධාර්ථ කුමාර අවස්ථාවේදී මෙතුමිය තමයි එහෙම නැත්නම් මේ සුළුමව විදිහට මේ ගෞතමිය තමයි ඔබ වහන්සේ රැකබලාගෙන ඇතිදැඩි කරලා පෝෂණය කරේ. එවන් වූ කැපකිරීමක් කරපු ගුණය නිසාම මේ ගෞතමියගේ චීවරය ඔබ වහන්සේ විසින්ම පිළිගන්නාසේක්වා අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේත් ඉල්ලීමක් කරනවා. තථාගතයන් වහන්සේ ඒ අවස්ථාවේ කියනවා ආනන්දේ මම ඒ නිසාම තමයි මෙහෙම මහා සංඝයාට මේ චීවරය පූජා කරන්න කියලා කියන්නේ. මහා සංඝයාට චීවරය පූජා කරනවා කියලා කියන්නේ එය මටත් අයිති ආනන්දය. ඉතින් මෙන්න මේ සිදුවීම අරබයා තමයි තුන් ලෝකාග්‍ර වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දක්ඛින විභංග සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. මේ විදිහට තමයි තථාගතයන් වහන්සේ මේ සිදුවීම අරබයා දක්ඛින විභංග සූත්‍ර දේශනාව සිදු කරනු ලබන්නේ. එහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා පෞද්ගලික දාන 14ක් පිළිබඳව. පළමුවෙන් තමයි තිරිසන් සතුන්ට දෙන දාණය. මෙම දානීය ආනිසංස වශයෙන් ආත්ම 100ක් පුරාවට ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන බවයි බුද්ධ දේශනාව වන්නේ. දෙවැන්න තමයි දුස්සීල පෘථග්ජනයන්ට දෙන දාණය. මෙහි විපාක වශයෙන් ආත්ම 1000ක් පුරාවට ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ආදී විපාක ලැබෙන බවයි බුද්ධ දේශනාව වන්නේ. තුන්වැන්න තමයි සිල්වත් පෘථග්ජනයන්ට දෙන දාණය. මෙහි විපාක ආත්ම ලක්ෂයක් පුරාවට ආයුෂ වර්ණ ආදී වශයෙන් විඳීමට සිදුවන බවයි බුද්ධ දේශනාව වන්නේ. බාහිර ශාසනවල කාමයන්ගෙන් වෙන් වූ තාපසවරුන්ට දෙන දාණය මීළඟ දානයයි. ආත්ම කෝටි ලක්ෂයක් පුරාවට ආයුෂ වර්ණ සැප බල ආදී විපාක විඳින්න මෙම දාණය හේතු වෙනවා. පස්වැන්න තමයි සෝවාන් මාර්ගයට පිළිපන් උත්තමයෙකුට දෙන දාණය. බුද්ධ දේශනාව අනුව මෙම දානයේ ආනිසංස අනන්තය දක්වා දිව යනවා. එය ප්‍රමාණය කළ නොහැකි. ඒ වගේම මෙතෙන් සිට 14 වන දානය දක්වාම ආනිසංස ගෙන දෙන ආත්ම ප්‍රමාණය ගණනය කළ නොහැකි බවයි සූත්‍ර දේශනාව වන්නේ. 6 වන දානය තමයි සෝවාන් ඵලලාභී උත්තමයාට දෙන දානය. සක්‍රුදාගාමි මාර්ගයට පිළිපන් තැනැත්තාට දෙනු ලබන දානය 7 වෙනි ලෙසත් සක්‍රුදාගාමි ඵලලාභියාට දෙනු ලබන දානය 8 වෙනි ලෙසත් අනාගාමි මාර්ගයට පිළිපන් උත්තමයාට දෙනු ලබන දානය 9 වෙනි ලෙසත් අනාගාමි ඵලයටපත් උත්තමයාට දෙනු ලබන දානය 10 වෙනි ලෙසත් අරිහත් මාර්ගයට පිළිපන් උත්තමයාට දෙනු ලබන දානය 11 වෙනි ලෙසත් රහතන් වහන්සේට පිළිගන්වන දානය 12 වෙනි ලෙසත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා පූජා කරන දානය 13 වෙනි ලෙසත් හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම අවසාන දානය හෙවත් 14 වන දානය වශයෙන් සඳහන් කරනු ලැබ ඇත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානයයි.
බුද්ධ දේශනාව වන්නේ මෙම පෞද්ගලික දාන 14ටම වඩා සාංගික දානය හෙවත් සංඝයා උදෙසා දෙන දානය මහත්ඵල මහානිසංස බවයි. මේ ආකාරයෙන් මහානිසංස ලැබෙන්නා වූ සාංගික දාන 7ක් පිළිබඳව මූලාශ්‍රය සඳහන්. ඉන් පළමුවෙන් වන්නේ තථාගතයන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දෙන දානයයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලේ පිරිනමු ඉහළම සාංගික දානය මෙයයි. දෙවැන්න වන්නේ තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු භික්ෂු භික්ෂුණී යන උභය සංඝයාට දෙනු ලබන දානයයි. තෙවන දානය වන්නේ භික්ෂු සංඝයාට පමණක් දෙන දානයයි. මෙම දානය සඳහා භික්ෂුණීන් ඇතුළත් නොවේ. හතරවන දානය භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානයයි. පස්වන දානය මට සංඝයාගෙන් මෙපමණ පිරිසක් ලබා දෙන්න කියා සංඝයාගෙන් ඉල්ලාගෙන එම පිරිස උදෙසා දෙන දානයයි. මෙහිදී භික්ෂු භික්ෂුණී යන දෙපිරිසම ඇතුළත් වන පරිදි ඉල්ලා සිටිය හැක. හයවන දානය සංඝයාගෙන් භික්ෂු පිරිසක් පමණක් ඉල්ලාගෙන උන්වහන්සේ උදෙසා දෙන දානයයි. හත්වන දානය වන්නේ සංඝයාගෙන් භික්ෂුණීන් පිරිසක් පමණක් ඉල්ලාගෙන එම භික්ෂුණීන් උදෙසා දෙන දානයයි. මෙම දේශනාව තුළ තවත් වැදගත් කරුණක් දේශනා කර තිබෙනවා. එනම් අනාගතයේදී සිල් ගුණෙන් ඊතා පිරිහුණු කරවටා සිවුරු කැබැල්ලක් පමණක් දරා සිටින දුස්සීල පිරිසක් සංඝයා ලෙස පෙනී සිටියත් ඔවුන් කෙරෙහි පවා සංඝයා යන හැඟීමෙන් දෙන දාණය පවා අප්‍රමාණ ආනිසංස ගෙන දෙන බවයි. මේ දේශනාව අවබෝධයෙන් අසන මිත්‍රවරුනි, ඔබට පැහැදිලි ඇති මහා සංඝයා උදෙසා දෙන දාණයමයි ප්‍රබල වන්නේ, ආනිසංස උපරිම වන්නේ. දානය පිළිබඳ මීළඟ දේශනාව හැකි ඉක්මනින් රැගෙන එන්නම්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.